සුබ සන්ධ්‍යාවක් වේවා දයාබර සහෘදය ආදරණීයව අදත් පිළිගන්නවා තොප්පිගල නිවුස් YouTube අවකාශයට. අද අපේ මාතෘකාව ඉෂාරා සෙව්වන්දි හා සැකකරුවන් ස්ථාන තුනකදී දීර්ඝ ප්‍රශ්න කිරීම් වල ගණිමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරී වූ ඉෂාරා සෙව්වන්දි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවනවා. ඇය හා අනෙක් සැකකරුවන් පිළිබඳ විමර්ශන දැන් තව තවත් තීව්‍ර වී තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා. ඊයේ රාත්‍රියේදී විමර්ශන කටයුත්ත සඳහා ඉෂාරා සෙව්වන්දිව පිටතට රැගෙන ගොස් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ බව විශ්වාසදායක ආරංචි මාර්ගයකින් තොප්පිගල නිවුස් අපිට දැනගන්නට ලැබුණා. නේපාලයේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් 6 දෙනා දැන් දීර්ඝ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පසු වෙනවා. මෙම සැකකරුවන් අතර ඉෂාරා සෙව්වන්දි, තක්ෂි, ජේ.කේ. බායි, ජැෆ්නා සුරේෂ්, ගම්පහ බබා සහ නුගේගොඩ බබී ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව පැය 72 රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණය මගින් පොලිසිය ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි කොළඹ, මතුගම සහ මිද්දිනී යාපනීය ආදී ප්‍රදේශවල සංගවී සිට තිබෙන බවත් පසුව රුපියල් ලක්ෂ 65ක් පමණ වැය කරමින් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බවත් දැනට හෙළි වී තිබෙනවා. ඇය ඉන්පසුව නේපාලයට ගොස් භක්තිපූර් නගරයේ කාමරයක් කුලියටගෙන ඉන්දියානු බැංගලෝර ජාතිකයෙකු ලෙස වෙස්වලාගෙන එහි ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ. නේපාලයේදී ඇයට සැඟව සිටීමට සහාය දුන්නේ ජේ.කේ. බායි නම් සැකකරු බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් කෙහෙල්පත්වර පත්මේ කල්ලියේ අත්අඩංගුවට ගැනීම පසුබිම් මත ඉෂාරාගේ පලා යාම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබෙනවා. ඇය යුරෝපීය රටකට පලා යාමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමටද උත්සාහ දරා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය එකට එක්ව පාතාල ජාල සහ මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු හෙළි කරගෙන යමින් සිටිනවා. අදාළ සැකකරුවන් දැන් දැඩි ආරක්ෂාව යටතේ රඳවාගෙන පවතින අතර විමර්ශනවලින් නව තොරතුරු කිහිපයක් ඉදිරි දින කිහිපයේදී අනාවරණය වනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. නැවතත් නැවුම නවතම් පුවත් සමගින් හෙට දිනේ හමු වෙමු. එතකන් ඔබට සුවබර දිනයක්. කරුණාකර channel එක subscribe කරන්න.